හායි කොහමද ඔයාලට? ඔන්න අදත් අලුත්ම බ්ලොග් එකක් අරන් මං ආවා. අද මම අරගෙන ආවේ යුනි බ්ලොග් එකක්. කැම්පස් එකේ ගත වූ ටිකක් බිසි දවසක් තමයි අද මගේ බ්ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අද සෙනසුරාදා නිසා අපේ ලෙක්චර්ස් තිබුණේ නැහැ. ඒත් අපිට වැඩ ගොඩ ගහලා තිබ්බ නිසා අමෝදයි මා හිතුවා ලයිබ්‍රරි යන්න. අපි උදේම ලයිබ්‍රරි එකට ගිහිල්ලා මුලින්ම අපිට පාඩම් කරන්න තැනක් හොයාගත්තා. උදේට කාලා ආවේ නැති නිසා අපි මොනවා හරි කාලා එන්න කියලා හිතාගෙන එළියට ආවා. හැමදාම බත් කන නිසා අද චූටි වෙනසකටත් එක කැඳේ එකක් ගත්තා. කැඳේ එකක් අරගෙන අපි බැම්මට ගිහිල්ලා එක බිව්වා. අපි දෙන්නම ගත්ත සව් කැඳ දෙකක් මේකක් රුපියල් 120ක් වගේ තමයි වුණේ. මම බෝඩිමෙන් වතුර අරන් ආවේ නෑ. කැම්පස් එකේ කූල් වතුර තියෙන නිසා එතනින්ම වතුර එකක් පුරවගෙන ආයෙත් ලයිබ්‍රරි එකට ගියා. වැඩ කර කර ඉති දවල් කෑම වෙලාව ආව නිසා එහෙම අපි කන්නේ එළියට ගියා. අපි ගියේ අද සුසුකෝ කැන්ටීන් එකට. අපි ගත්තේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේක රුපියල් 230ක් වගේ වුණේ. ඒත් අද නම් කෑමක එච්චර සෙට් උනේ නැහැ. මගේ සයිමන්ට් එක ඉවරයි. ඊට පස්සේ අපි ජූස් එකක් බොන්න හිතාගෙන කැලේ කඩේ කැන්ටින් එකට ගියා. ඒත් කැලේ කඩේ කැන්ටින් එක වහලා තිබ්බ නිසා ආයෙත් ඕපන් එකටම ආවා. ඕපන් එකේ ජූස් බාර් එකේ අපි දෙන්නම ජූස් ගත්තා. මම ගත්ත පැෂන් ෆෘට් ජූස් එකක්. මේක උනේ රුපියල් 120ක් වගේ. ඊට පස්සේ අපි ආයෙත් ලයිබ්‍රරි ගියා. මට පොත් ටිකක් ගෙදර ගෙන යන ගන්න හිතුන නිසා ලෙන්ඩි සෙක්ෂන් එකට තමයි ගියේ.
අරගෙන ආයෙත් වැඩ කරන තැනට ආවා. අපි එදා කරන්න හිතාගෙන හිටිය වැඩ ඔක්කොම කරලා අපි ලයිබ්‍රරි එකෙන් ආවා. දැන් රැට උයනවයි කියලා හිතුව නිසා රැට උයන මොනවා හරි ගන්න කේස් එකට ගියා. ගොඩ කාලෙකින් පොතක් කියවන්න බැරි වුණ නිසා මම අලුතෙන් ගත්ත පොත කියවන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට